හරි. මෙතන purchases කියලා අපි සාමාන්‍යයෙන් මේ menu එකේ තියෙන්නේ අපේ GRN කරන වැඩ ගැන. ඒ කියන්නේ good receive note එක කියන එක ගැන අපි මෙතනදී මෙතන list purchase කියලා option එකක් තියෙනවා. මෙතන පෙන්නන්නේ අපි කලින් purchasing කරපුවා ඒ list එක දින වකවානුත් එක්ක අපිට filter කරලා හොයා ගන්න පුළුවන්. මෙතන business location එක, supply එකේ, purchase status එකේ, ඒ වගේම අපිට පුළුවන් date range එකෙන් filter කරලා කලින් ඒවා බලා ගන්න. මෙතන add purchase කියන option එකෙන් තියෙන අපිට අලුතෙන් කොහොමද අපි GRN එකක් කරගන්න නැත්නම් purchasing එකක් කරගන්නේ කියලා. අපි මේ add purchase කියන option එකට ගියාම මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතන අපි ඉස්සලාම GRN එක කරගන්නට අදාළ supplier select කරගන්න ඕනේ. මම මෙතන කලින් දාපු supplier කෙනෙක් ඉන්නවා. එයාව මම add කරගත්තා. reference number එක අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට manual එකක් දාන්නේ නැත්නම් auto generate වෙලා දෙනවා. purchase date එක අපිට වෙනස් කරගන්න පුළුවන්. කවද්ද අපි purchasing කරේ කියන්නේ කලින් එකක් අපිට දාගන්න පුළුවන්. පරණ දිනයක් ඕන වර්තමාන දිනේ. status කියන එක purchase status කියලා option එකක් තියෙනවා. මේකේ තියෙනවා received pending ordered කියලා. received කියන එකෙන් කියන්නේ අපිට බඩු ටික ලැබිලා තියෙන්නේ. supplier එකෙන් අපිට බඩු ටික අපේ තියෙන location එකට අපිට deliver වෙලා ඉවරයි. ඒ වගේ GRN එකක් කරනවා received කියන තැන යන්න ඕනේ. pending කියන්නේ අපි order කරලා තියෙනවා. අපිට බඩු ටික තාම ඇවිල්ලා නැහැ. ඒකෙන්ද pending කියලා option එක තියෙනවා. ඒ වගේ GRN එකක්. order කියන්නේ අපි order කරා විතරයි. අපිට එහෙන් තාම deliver කරන්නවත් එහෙම මොකුත් ආන්සර් එකක් අපිට ලැබෙන්නේ නැහැ සප්ලයි එකෙන්. ඒ වගේ order එක. මේ අපි මේ දාන purchase status අපිට පස්සේ අපේ දැන් අපි හිතමුකෝ pending කියලා අපි status එකක් දාලා GRN එකක් කළා. අපිට බඩු ටික ලැබුණාට පස්සේ deliver වුණාට පස්සේ අපිට පුළුවන් status එක වෙනස් කරන්න received වලට. දැන් අපි received කියන option එකෙන් දෙන GRN විතරයි අපේ තියෙන stock එක අපේ මේ බඩු වලින් update වෙන්නේ. අපි දුමුද අපි කැලි 5ක් තියෙද්දි අපි තව කැලි 10ක් order කරනවා pending කරලා. එහෙම order කරාට විතර GRN document එක අපි fill කරාට stock එක වැඩි වෙන්නේ නැහැ. නමුත් received කියන option එකෙන් දැම්මට පස්සේ stock එක update වෙනවා. pending එක received වලට අපි මාරු කරාට පස්සේ stock එක update වෙනවා. ඒ විදිහට තමයි අපි මේක හදලා තියෙන්නේ. මේක අපි දෙන්න ඕනේ. මම received කියන එක දෙනවා. මෙතන location එක select කරලා දෙනවා. location දෙක තුනක් තියෙනවා නම් අපි මෙතනින් select කරලා දෙන්න ඕනේ. එකයි නම් තියෙන්නේ අපි select කරලාම දෙනවා. pay term එක නම් අපි එළිය දාන්නේ. ඔයගොල්ලෝ pay කරන විදිය ගැන මොකක් හරි month වලින් day වලින් ඒ වගේ තියෙනවා. ඒගොල්ලෝ එන්ටර් කරගන්න පුළුවන්. attach document කියන්නේ දැන් අපි ඒගොල්ලෝ අපිට එනවා කියමුකෝ invoice එක. ඒ invoice එක අපි scan කරලා මෙතන attach කරලා තියාගන්නත් පුළුවන්. ඒවා අනිවාර්ය දේවල් නෙවෙයි. මේ අනිවාර්යම දේවල් තමයි supplier දාගන්න ඕනේ, status එක දාගන්න ඕනේ, location එක දාගන්න ඕනේ. මේ තීරුවේ මුඩ තියෙන අනිවාර්ය item එක ඒක දිනේ තියෙන්නත් ඕනේ. ඊළඟට document product ටික අපි enter කරගන්නවා. මෙතන product එක enter කරගන්නකොට මෙතන අපිට පුළුවන් අදාළ product එක name වලින් SKU එකේ නැත්නම් barcode එකකින් scan කරලා ගන්න. මම මෙතන අපි දාගත්ත product එක enter කරගන්නවා. අපි මෙතන test product කියලා තියෙනවා. අපි වන්දාව product එකක්. දැනට මගේ current stock එක ඇරි 50ක් තියෙනවා. quantity එක අපිට මෙතනින් enter කරගන්න ඕනේ. cost එක දාගන්න ඕනේ. ඒ ටික දාගන්න. අපි මෙතන purchase quantity වලට අපි දාගත්ත කැලි 10ක් දාගත්තා කියමු. ඒක unit cost before discounting. දැන් අපි discount එකක් supply අපිට මේකට දෙනවා නම් ඒක අපිට discount එකට කලින් අපේ හරි cost එක කීයද කියලා මෙතනින් දාගන්න ඕනේ. අපි තව දෙයක් දෙනවා. අපි හිතමුකෝ මේක කලින් අපිට රුපියල් 100කට තමයි වැටුනේ. නමුත් අපිට දැන් වැටෙන්නේ 120කට. එහෙම වුණොත් අපි මෙතන 120 කියලා දාගන්නවා. මෙතන list product වලට ගිහලා 120 කියන product එක මාරුනේ නැතත් price එක මාරුනේ නැතත් අපි stock එකට එනකොට මේක 120ට තමයි අපේ stock එකට එන්නේ. ඒකට අපිට profit එකට හැදෙනකොට profit එකට අපි හිතමු මේක අපිට කලින් රුපියල් 100ට වැටුණා අපිට රුපියල් 60ක් තිබුණා කියලා. දැන් අපිට තියෙන්නේ 40යි. ඒ වගේ ඒක selling කරන වෙලාවේදී ඔටෝම වෙනවා. ඒ කියන්නේ අපි first in first out කියන method එකට තමයි අපේ system එකේ product stock handle වෙන්නේ. එතකොට අපි ඉස්සලාම රුපියල් 100ට ගත්ත කෑලි 50ක් අපි ගාව තියෙනවානේ. ඒ 50 විකුණලා ඉවරනාට පස්සේ ඔටෝම 50ට පස්සේ විකුණන 51 ඉඳන් තියෙන ප්‍රොඩක්ට් එක 120 ගානක් තමයි සෙල් වෙන්නේ. ඒක අපිට ඔටෝම සිස්ටම් එකෙන් හදලා දෙන දෙයක්. අපිට වෙනස් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපි මේ විදිහට cost එක වෙනස් කරගන්න පුළුවන්. discount supply අපිට දෙනවා නම් ඒක දාගන්න පුළුවන්. නැත්නම් unit cost before tax එක දැන් මේ unit cost before tax කියන එක අපිට එච්චරම අදාළ වෙන්නේ නැහැ. මොකද අපි tax වෙනම කරනවා නම් tax invoice කරනවා නම් විතරයි මේකේ අපිට උමනා වෙන්නේ. line total එක 1200යි. ඊළඟට අපිට unit selling price එක මාරු කරගන්න පුළුවන්.
අවශ්‍ය නම් විතරක් කරගන්න පුළුවන්. අපිට මේ වගේම ඊළඟට අපිට ආයෙ තව ප්‍රොඩක්ට් එකක් මේකටම දාගන්න පුළුවන්. ඒ සප්ලයි කියන එක. දැන් අපි දැන් මම මේ දාගත්තේ මම ඉස්සෙල්ලාම එන්ටර් කරගත්ත වේරියබල් ප්‍රොඩක්ට් එක. බලන්න දැන් මම සූ කියන එක විතරයි සිලෙක්ට් කරේ. එයාගේ තියෙන සයිස් ටික ඔටෝම කොහොම ටික වැටුණා. අපි සූපර් GRN කරනවා නම් අපි සයිස් 5න් අපි කීයක් GRN කරාද මේකෙන් කීයක් GRN කරාද ඒ විදිහට අපිට වෙන වෙනම සප්ලයි එකෙන් හම් වෙන බඩු වල ක්වොන්ටිටි අනුව මේකට මේ විදිහටම එන්ටර් කරගන්න පුළුවන්. ඒතර ඔටෝම ස්ටොක් එක අප්ඩේට් වෙනවා. හරි. ඒ විදිහට අපි ප්‍රොඩක්ට් එක එන්ටර් කරගන්නවා. ඊට පස්සේ මෙතන අපිට ඩිස්කවුන්ට් එකක් දෙනවා නම් සප්ලයි එකෙන් අපිට ඒක ඇඩ් කරගන්න පුළුවන්. ඊට අමතරව shipping details අපිට අපි හිතමු එයා අපිට වෙනකොට courier charge එක transport charge එක හරි ඇඩ් වුණා නම් මට පුළුවන් ඒක මෙතනින් ඇඩ් කරගන්න. මෙතන ඊට අමතරව වියදම් මොනවා හරි බඩ් ටික ඇදගෙන ඉන්න එක්කෙනාට කීයක් හරි දෙනවා නම් හරි ඒ ටික ඔක්කොම මට මේ GRN එකේ ડોකියුමන්ට් එකටම දාගන්න පුළුවන්. මේවා ප්‍රොෆිට් එකෙන් අඩු වෙනවා monthly product වලින් monthly profit report එකෙන් මේවා අඩු වෙනවා. ඊට පස්සේ payment එක කරපු විදිය මේක ටික වැදගත් එකක්. මෙතන අපි හිතමු අපි එයාට දෙන්නේ අපි සප්ලයර්ට දෙන්නේ කෑෂ් වලින් ෆුල් පේමන්ට් එකම කෑෂ් වලින් ගෙවනවා. හරි. එහෙනම් ගැටලුවක් නැහැ. අපි මෙතන 5550 කියලා දානවා. ඒ කියන්නේ අපි මෙතන දාලා තියෙන amount එක අපි මෙතනට එන්ටර් කරගන්නවා. එතකොට 5550 නම් හරි. අපිට කිසිම සප්ලයර්ට අපි ණයක් නැහැ. අපි ෆුල් පේමන්ට් එක ගෙවලා ඉවරයි. අපි හිතමු කෑෂ් වලින් භාගයක් දීලා අපි ඊටු ටික ක්‍රෙඩිට් තියෙනවා. අපි හිතමු ඒකට 2000ක් අපි කෑෂ් වලින් දුන්නා. අපේ තව ඩියු එක පෙන්නනවා 3550. අපි ඒ සප්ලයිට එක රෙජිස්ටර් වෙනවා. අපි හිතමුකෝ මේකට අපි ෆුල්ම සල්ලි දෙන්නෙම නැහැ. බර්ටික් විතරයි ගන්න. පස්සේ සල්ලි දෙන්න. එහෙම වුණාම අපි 0 දානවා. 0 දාලා අපිට පුළුවන් paid on date එක අපි කවද දෙන්නම් කිව්වේ කියලා මෙතනින් දාගන්න. අපි කෑෂ් වලින් කිසිම ගණන් නැහැ. චෙක් වලින් නම් කරන්නේ. අපිට පුළුවන් මෙතන payment method එක චෙක් වලට දාගන්න. චෙක් වලට දාලා චෙක් එකෙන් කීයද ගෙවන්නේ කියලා අපි මෙතනින් 5550 කියලා දාගන්නවා. දාගෙන චෙක් date එක අපි දෙන චෙක් date එක මෙතනින් දාගන්නවා. චෙක් නම්බර් එක දාගන්නවා. සේව් කරලා. මේ payment details ටික අපිට පස්සේ list of purchasing වලට ගිහිල්ලා අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව contact එක supply එක ledger එකෙත් බලා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි purchasing කරගන්න වැඩ කටයුතු ටික කරගන්න list purchase return කියන එක ගැන මම පැහැදිලි කරන්න. ඒක දැන් අවශ්‍ය මූලික දෙයක් නෙවෙයි නේද? මම ඒක purchasing කරන වෙලාවෙ ඉන්න training එකේදී අපි ඒක පැහැදිලි කරලා දෙන්නම්. අපි දැනට GRN කරන ගැන කතා කරන්න මෙච්චරයි. අපි ඊළඟට sell කියන ඔප්ෂන් එකෙන් මොකද කරන්නේ? හරි. මෙතන purchases කියලා අපි සාමාන්‍යයෙන් මේ මෙනු එකේ තියෙන අපේ GRN කරන වැඩ ගැන. ඒ කියන්නේ good receive note එක කියන එක ගැන අපි මෙතනදී මෙතන list purchase කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙතන පෙන්නන්නේ අපි කලින් purchasing කරපුවා ඒ list එක දින වකවානුත් එක්ක අපිට ෆිල්ටර් කරලා හොයා ගන්න පුළුවන්. මෙතන business location එක, supply එකේ, purchase status එකේ, ඒ වගේම අපිට පුළුවන් date range එකෙන් ෆිල්ටර් කරලා කලින් ඒවා බලා ගන්න. මෙතන add purchase කියන option එකෙන් තියෙන අපිට අලුතෙන් කොහොමද අපි GRN එකක් කරගන්න නැත්නම් purchasing එකක් කරගන්න කියලා. අපි මේ add purchase කියන option එකට ගියාම මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතන අපි ඉස්සලාම GRN එක කරගන්නට අදාළ සප්ලයර් සිලෙක්ට් කරගන්න ඕනේ. මම විතර කලින් දාපු සප්ලයර් කෙනෙක් ඉන්නවා. එයාව මම ඇඩ් කරගත්තා. රිෆරන්ස් නම්බර් එක අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මැනුවල් එකක් දාන්නේ නැත්නම් ඔටෝ ජෙනරේට් වෙලා දෙනවා. පර්චේස් ඩේට් එක